මම දෙස් එක දැන් ඔයාලට බෝඩ් එකේ කරලා දෙන්නම්. ඒකෙත් පුතේ කරන්න මං මුල ටික නෙවෙයි මෙන්න මේ ශක්ති සංසිතිය යොදලා ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් අරගෙන ඒක අවකලනය කරලා ලාක්ෂණික සමීකරණය ඔප්පු කරගන්න විදිහ. හරි අපි දේවල් ටික පොඩ්ඩක් බලමු මේකේ ස්කන්ධය m ස්වභාව දිග l ප්‍රත්‍යස්ථමාපකය 4යි m g අචල ලක්ෂයට ගැට ගසද b හි තබා නිසල මුදාර b කියන්නේ මොකද්ද? b කෙලවර බිමෙහි සිට 2යි l ට වැඩි උසකින් පිහිටි අචල ලක්ෂයකට ගැට ගසා ඇත. a කෙලවර අංශුව b කෙලවර සිවිලිමනේ. පටන් ගන්නකොට නිසලව මුදාහරින්නේ. හොඳයි. විභව ශුන්‍ය මට්ටම. x යනු t කාලයේ තන්තුවේ දිගනේ. තන්තුවේ දිග. තන්තුවේ දිග තමයි x කියලා කියන්නේ. මේක x dot. හරි පුතේ. ශක්ති සංස්ථිති නියමයේ දාලා ශක්ති සංස්ථිති නියමය දාලා මෙතන ශක්තිය පුතේ භාගයයි m x dot වර්ග. ඍණ mg x. මෙතන නම් දුර x නේ. ඊට අමතරව ඇදි තන්තුවක ගබඩා වෙන ශක්තිය. ප්‍රත්‍යස්ථමාපය 4 mg නේ. 4යි mg බෙදීම l විතදිය x ඍණ l ගේ සම්පූර්ණ වර්ගය. විභව ශක්තිය ශුන්‍යයි, චාලක ශක්තිය ශුන්‍යයි. දැන් එහෙනම් ඔක්කොගෙම m අකුරු කපමු. හරිද? දෙකෙනුත් වැඩි කරමු. හොඳයි. එතකොට x dot වර්ග සමාන මෙයත් අනිත් පැත්තට අරන් ගියාම g 2යි gx ඍණ දෙකෙන් වැඩි කරා 4ක් ඉතුරුයි. 4යි g බෙදීම l වතාවක් ප්‍රසාරයෙන් නොකරපු තේ ඔහොම තියාගමුද? දැනට ඔහොම දියුනේ. මොකද ඊළඟට අවකලනය කරන්න තියෙනවා. හොඳයි. දැන් මේ තියෙන වේගය සඳහා ලැබිච්ච ප්‍රකාශනය. වරක් t විෂයෙන් කාලයේ විෂයෙන් අවකලනය. මේක අවකලනය කරමු. හරිද? 2යි x dot. ඒ බලයක් අවකලනය කරන බලය ඉස්සරහින් ලියුව බලෙන් නැහැ කඩු කරලා ලියුව. හරිද? ඊට පස්සේ ඇතුළ අවකලනය කරාම පුතේ x double dot සමානයි 2යි g x dot ඍණ 4යි g බෙදීම l වතාවක් මෙතන ආයි බලයක අවකලනය x ඍණ l ඇතුළ අවකලනය කරාම පුතේ x dot x dot x dot x dot ඔක්කොගෙන් කැපෙනවා. තව දෙකක් කපන්න පුළුවන්. කැපුවට පස්සේ පුතේ x double dot සමානයි මෙතන එනවා දෙක කැපුණානේ g ඍණ මෙතන එනවා මේ දෙකත් කැපුණා මෙයත් කැපුණා 4යි g බෙදීම l x ඍණ l. අපි ඍණ 4යි g බෙදීම l එළියට ගත්තොතින් මෙතන 4යි එළුයි දාගන්න වෙනවා පුතේ. g එළියට ගත්තට l බෙදීම 4ක් ඉතුරු වෙනවා. ඍණ ඍණත් එක ගත්තා. එතන මෙතන ඍණ x ඍණ l. එහෙනම් මේ පද දෙක මෙහෙට ගත්තොත් x double dot ධන 4යි g බෙදීම l වතාවක් x ඍණ මේ දෙන එකතු වුනහම 5යි l බෙදීම 4ක් කියලා. දැන් හරිද පුතේ? කෙනෙක්ට මේ ෂුවර් නෑ වගේ නම් පුතේ ඔයාට පුළුවන් සාධාරණ අවස්ථාවක චලිතය f සමානයෙන් මේ දාලා ගාන හදන්න හරියටම මේ උත්තරේ. හරියටම මේ උත්තරේ. සාධාරණ අවස්ථාවට f සමානයෙන් දාලා ගාන හදන්න. හදුවම ගානට උත්තරේ ලැබේ. එහෙනම් ඔන්න ඔක දැනගන්න පුතේ. ප්‍රවේගය සඳහා යොදන සමීකරණය අවකලනය කරලා අපිට මේක ගන්න පුළුවන්. වැඩේ මෙතනදී හරි. අපි මේ අපේ උත්තරේ හරියටම හරි පුතේ. මේ බලන්න y සමානයි. මේ බලන්න y සමානයි. එයාලා දීලා තියෙන y සමානයි x ඍණ බාහ්‍ය l බෙදීම 4. ඔය දීලා තියෙන්නේ. එහෙනම් මේ තියෙන විස්ථාපනය කේන්ද්‍රයට අරගෙන. මොකද ඔයාලට තේරෙන්න ඕනේ පුතේ මෙතන ලොවෙත් මේ විස්ථාපන වල දෙන කේන්ද්‍රෙ නෙවෙයිනේ කේන්ද්‍රය තව පහළ දෙයි. එහෙනම් y කියලා කියන්නේ විස්ථාපනයේ කේන්ද්‍රයට අරගත්ත ප්‍රකාශනය. ඒක විස්ථාපනය කේන්ද්‍රයට අරගෙන මම දැන් කාන ලස්සනට හදලා තියෙනවා. පැහැදිලිද? මරුන්නේ. එහෙනම් පුතේ ඔන්න හොඳ සුපිරිම ලෙවල් එකේ ගානක් ඔන්න අපි අවසානයේට හැදුවා. මේක 2001 টොප් බඩු මේවා නියම ගණන්. 2006ත් නියමයි. 6ත් එන හදන්න කට්ටිය. ඒක පන්තිත් අපි සාධනය කරා. හරි. එහෙනම් හොඳ ඔය පාස් පේපර් වල පුතේ හොඳ හැංගිච්ච දේවල් තියෙනවා. අපි හොයන්නේ තියෙන කේස් එක තියෙන්නේ. මේ බලන්න. පූර්ව නිමේ සංකල්ප. හොඳ එහෙනම් ඔන්න මම ඔයාලට අලුත් දෙයක්ත් කියලා දුන්නා අපිට. ශක්ති සංසිය නියමයේ දාලා ඒක අවකලනය කිරීමෙන් උනත් මේ සූත්‍රය ගන්න පුළුවන්. ඒක මීට කලින් දැනගෙන ඉඳපු නැති කෙනෙක් ඉන්නවනේ ඔන්න පුතේ දැනගන්න එක. ඒ වගේම ඔය ප්‍රවේගය සඳහා ලබා ගන්නා වූ ඒ සමීකරණය තියෙනවනේ පුතේ. ඒක හදාගන්නෙත් අපි මේ ශක්ති සංසිය නියමයේ දාලා තමයි. හැබැයි දැන් ඔයාලට හිතේ කෝ ඉතින් ශක්තිය දැම්මට ඒ සූත්‍රය හැදුන්නේ නැහැ නේ කියලා. ඒකට හේතුව තමයි පුතේ මේ විස්ථාපනය මැල්ල තියෙන්නේ කේන්ද්‍රෙන් නෙවෙයිනේ.
විස්ථාපනයෙන් මැන්නාම තමයි අර x ඩොට් වර්ග සමානයි ඔමෙගා වර්ග වතාවක් a වර්ග ඍණ x වර්ග විදිහට සූත්‍රය හැදෙන්නේ. එහෙම නැතුව වෙන තැනකින් විස්ථාපනය මැන්නොත් පුතේ හැදෙන්නේ විකෘතියක් මේ. මේ වගේ විකෘති වූ සූත්‍රයක් හම්බෙන්නේ ඔරිජිනල් එක හම්බ වෙන්නේ නැහැ. දැන් ඔරිජිනල් එක හොයාගන්න ඕන නම් විස්ථාපනය ගානට කේන්ද්‍රයෙන් මනින්න ඕන. ඉතින් ඒක භාවිතා වෙන ගැටලුවක් 2017 අවුරුද්දේ ලැබුණා. 2017 අවුරුද්දේ. මේවල අපූර්වත්වය තියෙන්නේ පුතේ මං කියුණානේ 2006 හදන්න කියලා. 6 හදලා බලන්නකෝ මේ වගේම සංකල්පයක් තියෙනවා. 2006 වර්ෂයේත් ශක්ති සංසය නියමය දාලා ඊට පස්සේ විකෘති සූත්‍රයක් කියන්නේ විකෘතියට ප්‍රකෘති සූත්‍රයක් බවට පරිවර්තනය කරන කේන්ද්‍රයට ගන්න වෙනවා. එහෙම ලස්සන වැඩක් ඒකේ තියෙනවා. ඉතින් ඊට වර්ෂ 11කට පස්සේ හරියටම ඊට වර්ෂ 11කට පස්සේ 2017 අවුරුද්දේදී ඒ සංකල්පය අරගෙන අපූර්වට ගානක් ලැබුණා. දැන් පේනවනේ 2006 2017 අපූර්වට දෙයක් වුණා. ඒකයි මම කියන්නේ 2014න් යමක් මේ පාර වෙනවා නම් වෙන්න පුළුවන් ඉඩක් තියෙනවා. ඒක ඒ වගේ අපූර්ව දේවල් එයාලා දෙනවා පුතේ. හරි? ඒකයි මගේ නිකමනවල ওই දෙක මම කතා බහ කරේ. ඒ නිසා මේ මතකද 2014 පොඩ්ඩක් බලන්න. ඒ අතීත වාර්තා කියවෙන්න අන්න ඒ වගේ දෙයක්. තේරෙනවද පුතේ? හොඳයි එහෙනම් පාඩ් B සෙෂන් එකේ එහෙනම් පුතේ අද දවසේ අපි කතා කරන්න අවශ්‍ය හැමදේම ඔන්න මම කතා බහ කරා. ඔයාලට ගණන් කිහිපයක් ඉතුරු කරා පුතේ ඒ ටික අනිවාර්යයෙන්ම try කරන්න විශේෂයෙන් පාස් පේපර්. හරිද? පාස් පේපර් ටික හරිය වටිනවා. ඒවා ලොවෙත් පා කරන්න ඕන. මේ ඒ තුල පුදුමාකාර දැනුමක් ගැබ් වෙලා තියෙනවා. අනිවාර්යෙන් ටික හදන්න පුතේ. එහෙනම් අපිට ලබන සතියේ තියෙන්නේ බරදඬු සහ ත්‍රිකෝණමිතිය පැත්ත. ඉතින් හොඳ දේවල් ටිකක් තියෙනවා කතා බහ කරන්න ත්‍රිකෝණමිතියෙත්. ඒක කොටස් 4කට කඩලා තමයි අපිට කතා බහ කරන්න වෙන්නේ. හරි එහෙනම් පුතේ අපි ලබන සෙනසුරාදාට එහෙනම් ත්‍රිකෝණමිතියත් එක්ක මුණ ගැහෙමු. එහෙනම් ඔව් කියන්න. ඔව් කියන්න පුතේ.